ජ්‍යොතිෂවේදී පිරිවෙන් ආචාර්ය කැලෑගම රත්න විසුද්ධි නාහිමිපාණන් වහන්සේගෙන්ද අවසරයි. බුද්ධ වර්ෂ 2569ක් ලබන වෙසක් පොහොය දිනයේ යෙදී ඇත්තේ හෙට දිනටයි. වෙසක් පොහොය දිනයේ සිදු වූ වැදගත් සිදුවීම් අතර ශාසනික වශයෙන් සිදු වූ වැදගත් සිදුවීම් නම් සිදුහත් කුමාරයාගේ ඉපදීම, බුදුරජාණන් වහන්සේ බුදු වීම, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම, බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාවට වැඩම වීම, යශෝදරා දේවියගේ උපත සිදුවීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීම වෙනවා. ඒ වගේම වෙසක් උත්සවය අපේ ජාතික වශයෙන් වැදගත් වෙන්නේ විජය කුමාරයා ලංකාවට පැමිණීමත් සමග. ඒ කුමාරයා පැමිණීමත් සමග තමයි ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය ආරම්භ වුනේ. වෙසක් පොහොය දිනය නිමිති කරගෙන අප දහම් පාසලේ පැවැත් වූ ධර්මදේශනාවෙන් අනතුරුව 2024 වර්ෂයේ අප දහම් පාසලේ සිසුන්ගේ දක්ෂතා සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ආරම්භ කිරීමට පෙර සියලු දෙනාම නැගිට දහම් පාසල් ගීතය ගායනා කිරීමට සූදානම් වන්න. කාලසේ බොහොම අමාරුවෙන් රජයේ රැකියා එහෙමම කරන උදවිය නැහැ. ඒ නිසා බොහොම අමාරුවෙන් ජීවත් වෙන පිරිසක්. ඒකට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න. එහෙමනම් අද මේ රතන විසුද්ධි පඬිතුමාණන් මේ කරන උදාර සේවය ඒ පඬිතුමාණන්ගේ මුළු ජීවිත කාලයටම වටිනවා. මොකද පඬිතුමාණන් වැනි ස්වාමීන් වහන්සේලා මෙලොවට බිහි කරපු අම්මා තාත්තා මොනතරම් වටිනා පින්කම් කරලා ඇද්ද? එතකොට වටිනා දරුවෙක් ශාසනයට යොමු කිරීම. එhmenan අපි කොයි කවුරුත් ස්වාමීන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගන්න ඕන. ලක්ෂ ගණන් වියදම් කරලා තෙල් බෙහෙත් නිෂ්පාදනය කරනවා. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ. ඒ වගේ අපි දන්නවා එදා කොණ්ඩඤ්ඤියේ ගරුතර නායක හමුදුරුව තමයි හිරරාජ තෛලය වැනි උසස් තෙල් ලෝකයට ලබා දුන්නේ. ඒ වගේම කොණ්ඩඤ්ඤියේ පරපුර තම වැඩ වෙනවා. ඒ වගේම එනරාජ තෛලය, රාජ තරංගනි, ඒ වගේම තේයෝරුතල, යක්ෂ භූත තෛලය, ඒ වගේම වෙසමුණි තෛලය, ඒ වගේම දිව්‍ය රාජ තෛලය. ඊගේ ස්වාමීන් වහන්සේ මටත් පරිත්‍යාග කරා ඒ වටිනා තෙල්. ඒ වගේ අපි දන්නවා මේ විහාරස්ථානයේ දැන් විතර වැඩ ඉඳලා තියෙන ස්ථානයක්. මම තමයි වැඩි කාලයක් හිටියේ අවුරුදු 30කට වැඩි දැන්.
ඉතින් ඉන්න ආඳුරන්ට ඉන්න දෙන්නේ නැහැ. මිනිස්සු නෙවෙයි. ඒක සැතපෙලා ඉන්නකොට බය කරනවා, ඇදෙන් තල්ලු කරනවා, ආඳුරු ඉන්න යනවා. ඉතින් අපිත් රවට්ටගෙන තමයි සමහර අවස්ථාවලදී අපිත් රවට්ටන අවස්ථා තියෙනවා. හරියට 12 ඉඳලා 2:00 විතර වෙනකම් දොර වහගෙන තමයි ඉන්නේ විවේකීව. ඒ වෙලාවේ පොඩ්ඩක් සැතපෙන අවස්ථාවලත් එහෙම තියෙනවා. ඔන්න ඇවිල්ලා කවුරු හරි කතා කරනවා. බලනවා දොර අරගෙන ගිහිල්ලා කිසිම කෙනෙක් නැහැ. තේරෙන්නේ. ඒ වගේ බලවේග තියෙනවා. නමුත් රතන විසුද්ධි පඬිතා අවුරුදු මට තෙලක් දුන්නා. ඒ තෙල මම ළඟ තියෙන තෙල් වලට මිශ්‍රණය කරලා දින 21ක් මම පහනක් දැල්ලුවා. ඊට පස්සේ බොහොම හොඳට අර බාහිරව දෝෂ අමනුෂ්‍ය දෝෂ දුර වෙලා දායක කාර්කාදීන්ගෙන් අල්පබෑම යොමු වෙලා ඒ විදිහට ස්ථානයේ දැන් මේ තත්ත්වයෙන් පවතිනවා. ඉතින් ඒ ගරුතර පණිතාමුදුරන් වහන්සේට බම ස්තුතිය පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඉතින් තව මේ වගේ සමාජ කටයුතු කරගන්නට ඒ පණිතාමුදුරන්ට චිත්ත ධෛර්යය ලැබේවා. ඒ වගේම ජීවිතයේ ආලෝකමත් වේවා. මේ උදාාර පින්කම් මෞදෙමාපියන්ටත් ලැබේවා. සියලුම දෙනාට මෞදෙමාපියන් ඇතුළු පණිතාමුදුරන් වහන්සේට නිවන් පිණිසම මේ පින්කම් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවට බාගෙන අපි සාධනාවක් කරනවා. විශේෂයෙන්ම ඒ යම් කිසි සේවයක් බලාපොරොත්තු ඇති කරගෙන. ඉතින් අපි දන්නා තරමට බොහෝසේ ලෝකේ පුරාම සිටින සියලු දෙනාටම පිට වෙනවා. වික්ෂුන් වහන්සේ කියලා කියන්නේ හැම කෙනෙකුටම පිට වෙන ස්වාමීන් වහන්සේ පිරිසක්. ඒ වගේම ඒ ස්වාමීන් වහන්සේලා යහපතේම තමයි යෙදෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාටම තමයි නරක නාමෙත් දෙන්නේ. අපි කොච්චර හොඳ වැඩ කරා අන්තිමට නරක නාමයක් කොතනක හරි ගෑවෙනවා. පන්සලක වෙන්න පුළුවන්, දාම් පාසලක වෙන්න පුළුවන්, වෙනත් ස්ථානයක වෙන්න පුළුවන්, පිරිවෙනක වෙන්න පුළුවන්. මොනතරම් හොඳ වැඩ කරා පස්සේ කොතන
වැඩම කොට වදාළ වැඩ සිටින වෙහෙරගල රජමහා විහාරයේ විහාරාධිපති අවසරයි ගරුකටයුතු සුමේද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු බවතුනි දූ දරුවනි කියනවා මම හිතන්නේ නායකවරු ටිකක් සැර ඇති නේද? මොකද හේතුව මෙතන මේ ඉන්න පුංචි දරුවෝ හොඳ විනයකින් යුතුව ඉන්නවා. මම කියපු බහුතරයක් තැන්වල දැක්ක දෙයක් තමයි පොඩි දරුවෝ හසුරුව ගන්න හරි අමාරුයි. ගුරුවරුත් එහෙට දුවනවා මෙහෙට දුවනවා බොහෝම අමාරුයි. හැබැයි මම දැක්ක වටිනා විශේෂම දේ තමයි මේ පුංචි දරුවෝ විනයකින් යුතුව ඉන්න එක බොහොම වටිනවා. ඒ කියන්නේ දහම් පාසලක් වශයෙන් ඔබ ජයග්‍රහණය කරලා අවසන්. මොකද නායක හාමුදුරුවෝ කිව්ව විදිහට දහම් පාසලකින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ගුණධර්ම ටිකයි ආකල්ප ටිකයි. ඒ දරුවෝ දහම් පාසලට යවන්නේ අවුරුදු 15ක් 16ක් වුණාම අපි දකිනවා අපි ළඟට බහුතරයක් එන්නේ ස්වාමීන් වහන්සේ අපේ පුතා බજારේ ඉන්නේ. ඔක තමයි ඇවිල්ලා කියන්නේ. මම එතකොට කියන්නේ ඔබලා දරුවෝ හැදුවා නම් දරුවන්ට ගුණධර්ම ටික උගන්වපන්. ආකල්ප ටික උගන්වපන්. පන්සලෙන් ගුණධර්ම ටික උගන්වපු එක දහම් පාසල් යවන්න නැතුව අපි ඉරිදට පුරුදු වෙලා ඉන්නවා ටියුෂන් පන්තියට. දහම් අධ්‍යාපනයට වඩා බෞද්ධ අපේ අයට ටියුෂන් පන්තිය වැදගත් වුණා. හැබැයි ඔබ දරුවට දහම් අධ්‍යාපනය දුන්නේ නැත්නම් දරුවා ලොකු වෙච්ච දවසකට ඔබට ඉන්න වෙන්නේ මහා පාරේ. ඒ නිසා ගුණධර්ම ආකල්ප ටික දෙන්න පන්සලක් දෙන්න. ඉස්සර තිබ්බනේ කතාවක් තමයි පන්සලයි වැවයි දාගටයි. සුද්ධ මුලින්ම කලේ ඕක කඩපුවේ. දැනගත්ත හාමුදුරුවන්ට ගහන්න නැතුව මිනිස්සු කඩන්න බෑ. ඊට පස්සේ හාමුදුරුවොත් එක්ක වෛරී සිතුවිලි ඇති කරා. එතනින් තමයි පටන් ගත්තේ ඒ සුද්ධ පටන් ගත්ත එක අද මම හිතන්නේ වර්තමානයේ වැඩිපුර සුද්ධ කරන දේ දේශපාලනඥයෝ කරන්නේ. නේද? ගමේ මිනිස්සු පාට පක්ෂවලට බෙදලා පන්සලේ හාමුදුරුවොත් එහෙමයි කියලා පන්සලට යන්නේ. අවසානයේ ඔබේ අනාගතයේ ඔබේ දරුවා විනාශ වෙයි. ඒ නිසා ඇත්තටම මම සතුටු වෙනවා බොහොම කේකියෙන්. අපේ කරුකටේතු නායක හාමුදුරුවෝ මම හඳුනාගත්තේ උන්වහන්සේ වැඩම කළායටයි ලොල්ලුපිටිය රත්නපුරේ ඒ පින්කමට එතනදී අපි දරුවන්ට ඒ විහාරස්ථානයටත් අපි ත්‍රිපිටකයේ පොත් පූජා කළා. ඒ වෙලාවේ හඳුනාගෙන මම හිතන්නේ දැන් වසර 2ක් වගේ කාලයක් ඒ නායක හාමුදුරුවෝ මේ වගේ ගමක පන්සලක මේ වගේ දරුවන්ට ධම්ම අධ්‍යාපනය දෙමින් විහාරස්ථානයක් නගා සිටුවමින් වර්ධනය කරමින් ඉන්නවා. ඒ උන්වහන්සේ මගෙන් ඉල්ලීමක් කළා. ඇත්තටම මම ඉන්නත් නෙමෙයි හිටියේ. මම කිව්වා මට පුළුවන් වුණොත් එන්නම්. මොකද හෙට වෙසක් පොයේ නිසා ඊයේ කඩවත හිටියේ. ඊයේ කඩවත ඉඳන් ආවේ. දැන් අද ආයේ මෙහෙමම අනුරාධපුරේ යනවා. කමක් නැහැ කොහොමදත් කියලා ගොඩ වෙලා යන්නම්ම කියලා තමයි ආවේ. ඉතින් සතුටුයි මොකද හේතුව මම කවදාවත් දෙයක් දීලා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ගිය සතියේ ඔය විදිහම ආයුර්වේද රෝහලකට ලක්ෂ 7ක මුදලක් දීලා වහලා හදලා දුන්නා දරුවෝ 100ක් ඉගෙන ගන්න තැනක. ලබන සතියේ අපි දෙනවා ඉදිරියට ආයුර්වේද රෝහල් උතුරුමැද පළාතේ තියෙන සියලුම රෝහල් වලට රෝදපුටු ලක්ෂ 12ක ඊට පස්සේ අපි දාලා තියෙනවා මාතර පරණ මේ වගේම විහාරයක් ලක්ෂ 20ක් වේදම් කරලා හදනවා. මේ හැම දෙයක්ම කරන්නේ පෙර අපි පින් කරපු නිසා අපට ලැබෙනවා. ඒ ලැබෙන සියලු මුදල් අපේ ශාසනය වශයෙන් සහ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ඒවා යොදවලා ඒ වලින් අපිත් යම් පාරමිතාවක් සම්පූර්ණ කරගෙන අපේ පින කුසලය වර්ධනය කරගන්නවා. එහෙමනම් අපි මේ මොහොතේ ඔබට කියන්නේ මේ පොත්පත් ටික පුංචි වුණත්
මේ ටික අරගෙන ලියලා දැනුම හදාගෙන සාරධර්ම පිළිපොන් සමාජයක් බිහි වෙන්න ගුණධර්ම ආකල්ප පන්සල එක්ක බැඳියාව හදාගෙන අර වැවයි පන්සලයි ගමයි දාගටයි කීව සංකල්පේ රැකගෙන යන්න කියලා ඉල්ලීම කරමින් කල්පටයුතු නායක ස්වාමීන් වහන්සේට අපි ආශිර්වාද කරනවා මගේ ජීවිතය තුළ මම කරගත්ත කුසල් පින් බලයෙන් නායක හාමුදුරුවන් වහන්සේට තවස් සාසනික වශයෙන් මේ කටයුතු මිනිස්සු එක්ක සුහදව කරගෙන යන්න බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා අවසන ඔබට මට හැමෝටම උතුම් නිවන් සුව පිණිස ඒකායන උදාර දාන පාරමිතාවක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා